V4 YouTube channel එකට ඔගලන් නැවතත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔගුල්ලන්ට කියලා දෙන්නේ ඔගලන් හැමෝම ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක් ගැන දැනුවත් කරන්නයි. මොකද ජපනීස් ගවර්න්මන්ට් එහෙම නැත්නම් මික්ස්ඩ් මොම්බුක කුෂුකෝ ස්කෝලර්ෂිප් එක 2027 වලට අපිට ජපානෙට එන්න ඒක ඇප්ලිකේෂන් පීරියඩ් එක තියෙන්නේ සමහර රටවල් වල නම් දැන්ටමත් ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ ලංකාවේ ඒක ඇඩ්වර්ටයිස් කරන්නේ අප්‍රේල් හරි මැයි හරි ඒ කියන්නේ ඊළඟ මාසෙ වෙනකොට ඕගලන්ට දැනගන්න පුළුවන් අපේ ලංකාවේ මේ මොම්බුක කුෂ නැත්නම් මෙක්ස් ස්කෝලර්ෂිප් එක විදිහට තමයි ප්‍රසිද්ධ ෆ්‍රී ජපානයේ ඉගෙන ගන්න අන්ඩර් ග්‍රැජුවේට් අයට මාස්ටර් අයට PhD අයට අවස්ථාව දෙන මේ ස්කෝලර්ෂිප් එක ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් වල. මේක ඕපන් වුණාට පස්සේ අපිට ඒ ගැන දැනගන්න පුළුවන් එක්කෝ එම්බසි එකේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් Ministry of Education and Higher Education වෙබ්සයිට් එකෙන් ගොඩක් වෙලාවට පේපර් ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් දානවා. ඉතින් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් කියලා. මොකද ඕගලන් 2026 A levels කරලා ඉන්නවා නම් මැත් ස්ට්‍රීම් එකෙන් මේ අවස්ථාව හොඳ අවස්ථාවක් කියලා ඕගලන්ට ඕගලන්ගේ හයර් ස්ටඩීස් කරන්න අවස්ථාවක් ගන්න. මොකද මේකේ ගොඩාක් ෆැසිලිටීස් තියෙනවා. ෆ්‍රී එඩියුකේෂන් විතරක් නෙවෙයි අපේ ටියුෂන් ෆීස් දෙනවා, අපිට ස්කෝලර්ෂිප් එකක් හම්බෙනවා, සහ අපිට එයා ටිකට්ස් දෙනවා. ඒ වගේ ගොඩාක් ෆැසිලිටීස් තියෙනවා. ඉතින් ජපානයේ යුනිවර්සිටි එක ඔයා ඉගෙන ගන්න ආස නම් A levels වලින් පස්සේ මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඉතින් මන් දැන් ඕගලන්ට නිකම් පෙන්වන්නම් සාම්පල් එකක් හරි කොහොමද Ministry of Higher Education වෙබ්සයිට් එකේ ඒක දාලා තිබ්බේ කියන එක දැනගන්න විතරක් ඕගලන්ට. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක පේන්නේ. ඔයගලන්ට eligibility requirements මොනවාද කියලා තියෙනවා. ඒක ඊට පස්සේ අපිට දෙන facilities තියෙනවා. අපි කොහොමද apply කරන්න ඕනි කියලා තියෙනවා. අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඒරියාස් මොනවද කියලා තියෙනවා. ඉතින් එක්සෑම් එක ගැන විස්තර තියෙනවා. මං ඒ හැම දෙයක්ම ඔයගලන්ට ඇප්ලිකේෂන් එක දාන්න අවස්ථාව ලැබුණාම හැමදේම පැහැදිලිව කියන්නම්. ඉතින් මේකේ මුලින්ම එක්සෑම් එකක් තියෙනවා, රිටන් එක්සෑම් එකක්, ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා, ඊට පස්සේ එම්බසි එකෙන් අපිට ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ වගේ ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඉතින් 2027 මෙක් ස්කෝලර්ෂිප් එක ඇඩ්වර්ටයිස් කරාට පස්සේ මම මේ හැමදේම ඕගලන්ට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්නම්. ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන විදිහ සහ අපිට මොනවද අලුතෙන් ඇඩ් කරලා තියෙන ස්ට්‍රීම්ස්, අපිට කොහොමද එක්සෑම්ස් තියෙන්නේ වගේ විස්තර. ඉතින් ඊට පස්සේ අපි ඒකට සිලෙක්ට් වුණාට පස්සේ අපිට මෙහි යුනිවර්සිටි එකක් හොයාගන්න ඕනේ. ඒ වගේ දේවල් තියෙනවා අපිව සිලෙක්ට් වුණාට පස්සේ. ඉතින් ඉස්සෙල්ලම අපි එක්සෑම් එක ලියලා ඒ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මූලිකම ස්ටෙප් එක. ඉතින් ඒකට පාස් පේපර්ස් තියෙන ඕගලන්ට ලෑස්ති වෙන්න. ඒ හැම දෙයක් ගැනම විස්තර මම ඉස්සරහට ඕගලන්ට කියන්නම් ඕගලන්ගේ ඇප්ලිකේෂන් එක දාන්න සූදානම් වෙනකොට. මම තව දෙයක් මේත් එක්කම කියන්නම්. ඔයගලන්ට ජපනීස් පේපර් එකකුත් ලැබෙනවා. නමුත් ඔයගොල්ලෝ ඒක දන්නේ නැත්නම් ඒක ස්කිප් කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක මම හිතනවා ඔයගලන්ට දැම්මම ටිකක් ජපනීස් ලැන්ග්වේජ් එක චුට්ටක් ඉගෙන ගන්න පුළුවන් නම් මේක ඔයාට ලබා ගන්න තියෙන chance එක ගොඩක් වැඩි කියලා. ඊළඟට අන්තිම ස්ටෙප් එක විදිහට තියෙන අපේ යුනිවර්සිටි එකක් තෝරගන්න එක. ඒ වෙලාවේදී ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් යුනිවර්සිටිස් ගැන හරි මොනවා හරි ඔයගලන්ට මගෙන් අහන්න පුළුවන්. මොකද මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මට ඒ පැත්තෙන් ඔයගලන්ට උදව්වක් කරන්න පුළුවන්. මේ තියෙන්නේ නම් මම ස්ටඩි කරපු යුනිවර්සිටි එක. ඉතින් මම මේ යුනිවර්සිටි එක හොයාගත්ත විදිහක් තියෙනවා. මම මගේ එක්ස්පීරියන්ස් වලින් ඔයගලන්ට අවශ්‍ය විදිහට උදව්වක් කරන්නම්. ඉතින් ඕගලන්ට ඇත්තටම මේ ස්කෝලර්ෂිප් එක ගන්න ඕන නම් ඔයා A levels කරාට පස්සේ ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් මේ ස්ට්‍රීම් එකෙන් ස්ටඩි කරන්න ඕනේ මේක ගත්තොත් හොඳයි කියලා ඕගලන් ඒක කරන්න ඕන විදිහ මම තවත් වීඩියෝ එකකින් ගේන්නම්. ඇත්තටම ඕගලන් මහන්සි වුණොත් මේක ගන්න එච්චර අමාරු නැහැ. ඒත් එක්කම කියන්න ඕනේ මේක ලොකු chance එකක්. ඉතින් ඕගලන්ට ඒ අවස්ථාව ලැබෙන්න කියලා V4 YouTube channel එකෙන් අපි ප්‍රාර්ථනා කරනවා.